නුවන්නයි ආගාව ඉන්නවද ලබු ගිරව් විකුණන්න? නෑ වල්ලි මං ගාව ලබු ගිරව් නෑ. ඒ නුවන්නේ මම ඔය Facebook එකේ දකින්නේ ලබු ගිරව් විකුණන්න ඉන්නවා. උනුත් ඉතින් ගිරව්නේ. ඔව් ඇත්ත ඒගොල්ලෝ ගිරව් තමයි. හැබැයි මම සාමාන්‍යයෙන් ලංකාවේ කැලේ ඉන්න කිසිම සතෙක් කූඩු කරලා හදන්න කැමැත්තක් නෑ. ඒ වගේම තමයි ලංකාවේ නීතියට අනුවත් ඒක වැරදි ක්‍රියාවක්. ඒ කියන්නේ ඔයාට දඩ ගහන්න පුළුවන් වැඩක් නම ලංකාවේ ඉන්න ලබු ගිරව්, මාළ ගිරව්, පඬු ගිරව් වගේ සත්තුන්ව හදන එක. නේ ඉතින් ඔය මම දැකලා තියෙනවා Facebook එකේ ගොඩක් කට්ටිය ඔය මාළ ගිරව් ලබු ගිරව් එහෙම ඕන තරම් විකුණන්න දාලා තියෙනවා. අනික ඔය මම දැකලා තියෙනවා ගෙවල් වල මිනිස්සු එහෙම ගොඩක් ඇති කරනවා පොඩි කූඩු වල දාගෙන. ඔව් මෙහෙමයි මල්ලි. ඔයා Facebook එකේ එහෙම දකින පෝස්ට් වල ඔයා ගොඩක් බලන්න ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඇනෝනිමස් විදියට තමයි පෝස්ට් එක දාන්නේ. මොකද හේතුව තමයි ඒගොල්ලොත් දන්නෝ ඒගොල්ලෝ කරන්නේ නීති විරෝධී වැඩක් කියලා. ඉතින් ඇත්තම කතාව ලංකාවේ ඔයා කිව්වා වගේම සමහරක් ගෙවල් වල අදරත් කුරුල්ලෝ කියන්නේ ගිරව් හදන කට්ටිය ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ නීතියට අනුව එහෙම එක්කෙනෙක්ව කවුරු හරි එක්කෙනෙක් කම්ප්ලේන් කරලා හරි එහෙම නැත්නම් වනජීවියෙක්ගෙන් ඇවිල්ලා හරි එහෙම නැත්නම් PHI දැකලා හරි මේව කරෝතින් ඔයාට රුපියල් 50000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක දඩයක් ගහන්න පුළුවන් තනි සතෙක්ට. ඒකට හේතුව තමයි ලංකාවේ කැලේ ඉන්න සත්තුන්ව ආරක්ෂා කරගන්න තමයි එහෙම නීතියක් හදලා තියෙන්නේ. කොහොමද ඒකෙන් ආරක්ෂා වෙන්නේ? මෙහෙමයි මල්ලි. ඔයා හිතන්න ගොඩක් වෙලාවට ගිරව් වර්ග විශේෂයෙන්ම ලබු ගිරව් ඊට පස්සේ පඬු ගිරව් වගේ සත්තු ඒගොල්ලෝ බිත්තර දාන්නේ අවුරුද්දේ එක සීමිත කාලයක් විතරයි. ඉතින් ඒ කාලෙදිත් ඒගොල්ලෝ මේ පැටව් 10 15 දාන සත්තු නෙමෙයි. ගොඩක් වෙලාවට පැටව් දෙන්න 3 දෙනා 4 දෙනා වගේ තමයි දාන්නේ. ඉතින් ඒ වගේ පැටවුන්ව ගොඩක් කට්ටිය හෑන්ඩ් ෆීඩින් වලට අරන් ගිහිල්ලා 100ක් අරන් ගියොතින් සාමාන්‍යයෙන් ඉතුරු වෙන්නේ 20ක් වගේ. ඒ 20ට සාමාන්‍යයෙන් අවුරුදු 20ක් 30ක් ජීවත් වෙන්න විදිහක් නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ ඒ සතාට හරි නියුට්‍රිෂන් දෙන්නේ නැහැ. මොකද ඔයා දැකලා තියෙනවද කවදාකවත් ලංකාවේ මාළ ගිරවෙක් හදන ගෙදරක සතාට විටමින්ස් දෙනවා. ඊට පස්සේ හරියට කෑම දෙනවා. ගොඩක් කට්ටිය මම කියන්නේ බොහොම සුළුතරයක්. ඒ කියන්නේ දෙන්නේ 3 දෙනෙක් ඇති ඇත්තරම හරියට සතාට සලකන. නමුත් බහුතරයක් කරන්නේ ගෙදර තියෙන බත් චුට්ටක් දෙනවා. එහෙම නැත්නම් පළතුරු කෑල්ලක් දෙනවා. මොකද මල්ලි අපිට සාමාන්‍යයෙන් දවසකට කෝල් 20ක් 30ක් එනවා ඒගොල්ලෝ ගාව ඉන්න ගිරවුන්ට ඇති වෙලා තියෙන ප්‍රශ්න. ඉතින් හොයලා බලද්දි ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ සතාට හරි විදියට සලකන්නේවත් නැහැ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ බත් චුට්ටක් කන්න දෙන්නේ. මොකද ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ගිරව් කියන්නේ බත් කන සත්තු జాතියක් කියලා. බත් ඔයාලා දැකලා ඇතිනේ කැමල ඇලි වලට ඉඳන් බත් දානවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බත් කියන්නේ විශේෂයෙන්ම ගිරවුන්ට එච්චර හොඳ දෙයක් නෙමෙයි. හයි කාබෝහයිඩ්‍රේට් තියෙන්නේ. ඉතින් ඒක හින්දා සත්තුන්ට විවිධ ප්‍රශ්න එන්න පුළුවන්. අනිත් එක තමයි සාමාන්‍යයෙන් අපි විටමින් එකක් දෙන එකෙන් බලාපොරොත්තු වෙන්නේ සතාව බෝ කරන එක විතරක් නෙමෙයි. සාමාන්‍යයෙන් සතෙක් කැලේදී එයා ගන්න කෑමෙන් හම්බෙන්නේ නැති පෝෂණය තමා අපි විටමින් එකකින් දෙන. ඒ කියන්නේ කැලේදී ගන්න නමුත් අපිට කූඩුවේදී දෙන්න බැරි පෝෂණය තමා අපි විටමින් එකකින් දෙන්නේ. ඉතින් එතකොට ඔයා සතෙක්ව එහෙම කැලෙන් ඉන්න සතෙක්ව අල්ලගෙන එයාට හරියට සලකන්නේත් නැතුව එයාව ගොඩක් වෙලාවට තනියෙන්නේ හදන්නේ. ඉතින් එතකොට එයාගෙන් පස්සේ එයාගෙන් පරම්පරාවක් හැදෙන්නේ නැහැ. ඉතින් එතකොට ඔයා නිකන් හිතන්න තව අවුරුදු 5ක් 10ක් විතර යද්දි ලංකාවේ ඉන්න සත්තු ඔය වැඩේ හින්දා වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පාන්න පුළුවන්. ඉතින් ඒක නැති කරගන්න තමයි ලංකාවේ මේ විදිහට නීතියක් ස්ථාපනය කරලා තියෙන්නේ. ඔයා දැන් කියන විදිහට අපිට බැරිද ලංකාවේ සතෙක් ඇති කරන්න? මෙහෙමයි මල්ලි. අයියෝ ලංකාවේ සතෙක්ව කූඩු කරලා හදන්නේ මෙච්චර එක්සොටික් බර්ඩ්ස්ලා ඉඳෙද්දී ඔයාට නීත්‍යානුකූලව හදන්න පුළුවන් වෙන්නේ. ඉතින් අය දැන් මේ දවස්වල වැස්සත් එක්ක ගහක් එහෙම කඩන් වැටෙනවා. එතකොට ඒකේ ඉන්නවා ගිරව්. ඒ සත්තුන් අපිට එතකොට ඇති කරන්න බැරිද? අපි ඒගොල්ලෝ බලා ගන්න බැරිද ඔයා කියන විදිහට? මෙහෙමයි. ඇත්තම කතාව ඔයාගේ ගෙදර ගහක් කඩන් වැටලා ඒකේ කුරුල්ලු පැටියෙක් හිටියයි කියලා ඔයාට හදන්න නීතියෙන් අවසර නැහැ. ඒකට තමයි ලංකාවේ වනජීවි දෙපාර්තමේන්තුව තියෙන්නේ. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ එතකොට ඔයාගේ ගෙදර හරියම නැත්තම් පාරේ වැටලා ඉඳලා හරි වාට සතෙක් හම්බුනොතින් ඔයාට පුළුවන් වන්‍යජීවි දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න. එහෙම නැත්තම් අත්තිඩියට ගිහිල්ලා බාර දෙන්න. එහෙමත් නැත්තම් ඔයාට පුළුවන් සූ එක කන්ටැක්ට් කරලා ඒගොල්ලොන්ට ඒ සතාව බාර දෙන්න. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා ඒ සතාට අවශ්‍ය කරන හරි පිළිවෙත් ටික කරලා ඒ සතාව නැවත පරිසරයට මුදා හරින්න පුළුවන් සතෙක් නම් එයා පරිසරයට මුදා හරිවි. එහෙමත් නැත්තම් එයාව හරි විදිහට බලා ගන්න ස්ථානවලට ඒගොල්ලොන්ව බාර දෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට බාර දෙනවා කියන එක නෙමෙයි. රජයේම තියෙනොත් යම් යම් ආයතන
ඒ වගේ ලෙඩ වෙච්ච සත්තුන්ව බලාගෙන හරියටම කියනවා නම් පින්නලා අලියනාථාගාරය වගේ කුරුල්ලන්ටත් තියෙනවා තන්. ඉතින් ඒ වගේ දේවල් වලට ඒගොල්ලෝ සතාව බාර දෙවි. ඉතින් හරි පුරවැසියෙක් විදියට ඔයාට කරන්න තියෙන්නේ ඕගොල්ලොන්ගේ ගෙදර ගහකින් කඩම් වැටලා තියෙනවා නම් සත්තු දෙන්නෙක් ඉන්න. ඔයාට කරන්න තියෙන්නේ ඒ සතාව අරගෙන පළවෙනි අරම කෝල් එකක් දෙන්න වයිල්ඩ් ලයිෆ් එකට. එතකොට ඒගොල්ලෝ ඉතුරු වැඩ ටික කරලා දීලා. ඉතින් මල්ලි ඔන්න ඔයාට මම ඇත්ත විස්තරේ කියලා දුන්නා. ඉතින් ඔයාගේ කැමැත්ත එතනින් එහාට ඔයා දඩයක් කන්න ආසාවක් තියෙනවා නම් ලංකාවේ කැලෑ ඉන්න ගිරවෙක් හදන්න. ඔය ගොඩාක් Facebook එකේ දාන කට්ටිය ඒගොල්ලෝ ඇනොනිමස් විදියට දාන්නේ. ඒගොල්ලොත් දන්නවා ඒගොල්ලෝ කරන්නේ නීති විරෝධී වැඩක්. ඉතින් ඔයා සතාව හදන්න සල්ලි දීලා ගන්නවා නම් ඔයා තේරුම් ගන්න යම් කිසි දවසක මොකක්ම හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාට උනත් උසාවි ගානේ යන්න වෙනවා කියලා. එහෙනම් අද අපි ගිහින්